ආයිබෝන් යාළුවනේ අද මම ඔයගොල්ලොත් එක්ක ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් තමයි බෙදා හදාගන්නේ. මේකෙදි වෙනදා වගේ අහන්න නෙවෙයි බලන්නත් තියෙනවා. මම ඇත්තටම මේකෙදි අංක ටිකක් ටාගට් කරලා පෙන්වන්න හදන්නේ ඔයගොල්ලන්ට මගේ අත්දැකීම් එක්ක. ඇත්තටම මම මේකෙදි ඉන්න පොඩ්ඩක් හරි මෙතන අවස්ථාවක් තියෙනවා වගේ පේනවා. හරි. බලමු මේකට ගිහලා මෙතෙන්දි මම ඇත්තටම කොලම් එක ටාගට් කරන්නේ. මම දන්නේ එහෙම තමයි. මම කොලම් එක ටාගට් කරලා ඒ කොලම් එකේ යන්න පුළුවන් මොන අංකද හෝ එසේ නොවේ නම් මම ඊළඟට අනුමාන කොලම් එකේ මොන අංකද යන්න පුළුවන් කියලා තමයි මම ටාගට් කරන්නේ. ඒක තමයි මගේ විදිහ. අපි බලමු අවස්ථා කීපයක් කරලා කොච්චර දුරට හරියයිද වරදීද කියලා. 22 30 12 හරි. කීපයක් ගිහිල්ලා තියෙනවා අපි බලමු. अंक 5 सेकंड कॉलम එතකොට මම අනුමාන කරනවා සෙකන්ඩ් කොලම් එකේම තව අංකයක් යයි කියලා. මම මෙතෙන්දී අනුමාන කරගන්නවා ෆස්ට් කොලම් එකත් 16 17 20 31 32 35 16 17 20 31 32 35 ඔන්නෝම තමයි මට හිතෙන්නේ. හරියයිද දැක්කේ බලමු. සද්ද පොඩ්ඩක් අඩු කරමු. 17 හරි හරි ඒක ආවා. ඒක වීල් එකේ එක වින් එකයි. අපි මෙතන යන්න ඕනේ දැන්. මේකේ අපි ආයේ තවත් රැඳිලා ඉන්න එකේ තේරුමක් නැහැ. ඒක ඕගොල්ලෝ ඉගෙන ගන්න. එක වීල් එකෙන් එක වින් එකයි. ආයේ පැත්ත පලාතින් ඉන්න එපා. පොඩ්ඩක් ඉන්න මම ටිකක් කතා කරනවා අඩු වෙයි චුට්ටක් අවධානය දෙන්න ඕනේ. බලමු මේකේ අවස්ථාවක් දැක්කා කොච්චර හරියයිද කියලා බලමු. අපේ පළවෙනි එක නම් හරි ගියා. මේක ඇත්තටම භාවනාවක් වගේ හරීම අවධානයෙන් කරන්න ඕනේ වැඩක්. අපේ අවධානය කැඩිච්ච ගමන් මේක එතනින් එහාට අපිට කරගන්න බැරුව යනවා. මන්ද මට නම් එහෙම වෙනවා. ඔයගලන්ට කොහොමද දන්නේ? ඒක මම හැමතිස්සෙම හිතගෙන කියන්නේ. 17ත් ඇවිල්ලා තියෙනවා මේකෙත් 25 23 හරි බලමුකෝ. මම අනුමාන කරනවා මෙතන 5 6 8 29 30 32 34කට ගහනවා. 5 6 8 29 30 32 34 බලමු. 5 6 8 34 35 ගියවනම් හොඳයි කියලා මෙතන දැන් කරන් යන්නේ. ආවා බයික් ආවා. දැන් මේ වීල් එකෙන් යන්නේ. එතන ඉන්න. මම නම් ඉන්නේ නෑ. ඔබත් එහෙම කරන්න ඉන්න එපා. එක දිනුමක් ගත්තා නම් ඒක කුඩාම වුණත් යන්න මෙතන ඉන්න එපා. බලමු. මම බලන්නේ මං දන්න අවස්ථාව නිර්මාණය වෙලාද කියලා. මේ පේන්න තියෙන අංක ටිකෙන් තමයි මම ඒක හොයාගන්නේ. බලමු. මේක ඇත්තටම අපිට කොලම් එක ටාගට් කරගන්න පුළුවන් නම් මම උගන්වන්නේ කොලම් බෙට් කරන්න තමයි. කොලම් එක ටාගට් කරන්න පුළුවන් නම් පසුකාලීනව අත්දැකීම් එක්ක ඔබට අනිවාර්යෙන් නම්බර් ටාගට් කරන්න පුළුවන් වෙනවා. මට නම් ඔය අංක 2 3 ටාගට් කරන්න බෑ. මම අංක 6ක් 7ක් සමහරවිට අංක 12ක්ම වගේ ටාගට් කරනවා. එහෙම තමයි 36 ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් වෙලාවට මම හිතනවා මේකේ නිකමට ගහමුද 31 35 36 මොහොතේ ගහුවේ 31 35 36 බලමු හරියයිද කියලා. මට නිකන් මගේ හිතට ආවා 31 35 36 31 35 36 35
35. මම ඇත්තටම මෙතනලා වෙන දෙයක් කරේ 31 34 36 ආපු නිසා මට හිතුණා 35 එන්න ඕනේ කියලා. සහ 31ට ආයේ එයි කියලාත් මට හිතුණා. ඇත්තටම එහෙම එකක් එතන කරේ. 아무තු මැජික් එකක් නෙවෙයි ඈ. මට එහෙම හිතුණ නිසා අපි බලමු මේකේ මොකක් වෙයිද කියලා. ඊල් එකක් හොයාගන්න ඕනේ. හරි බලමු. ඇත්තටම මේ කලින් එක ඇවිල්ලා ඇත්තටම මේ කොලම් එක නෙමෙයි අනුමාන කරේ. මට නිකමට හිතුණු නිසා එහෙම කළේ ඈ. ඒ විදිය දැක්කම එහෙම හිතුණා මට. ඔබටත් එහෙම හිතෙයි. මේකත් එක හරියට ඉඳලා මනස හැදිච්ච දාට ඔබට ගොඩක් දේවල් මේකේ දැනේවි. මම හැමදාම කියන්නේ ඒකයි මනස හදාගන්න කියලා. මේකේ බලමු 27 13 19 6 තියෙනවා කැම්පේන් බලමු. හරි. ඊගාට දෙන අංකෙත් එක්ක මට අදහසකට එන්න පුළුවන් කොලම් එක ගැන. මෙතන මට ලස්සන දෙයක් පේනවා. බලමු. ඔව් 23 තමයි. 23ට හරි. Ladies and gentlemen, the numbers meant to be read, but of your section, item number 7 first kilometer from මෙයා අපි ගහමු මෙහෙම 23 33 13 10 11 23 33 13 10 11 Harbison. 23 33 13 10 11 මට හිතෙන ඒවා එහෙම තමයි. බලමු. යන්නම පුළුවන් කියලා හිතෙන ඒවා තමයි මම බලමු දෙන්නේ කියලා. 10 හරි හරි. එක ආවා. And blood. හරි. හරි. And the numbers stand by part of your section, low evil number, bridge dice first kilometer from Siemens. බලමු. සමහරවිට මම පොඩ්ඩක් කතා කරන්න අඩු වෙන්නේ මට චුට්ටක් හිතන්න ඕන නිසා අවධානය දෙන්න ඕන. ඇත්තටම හිතනවා නෙවෙයි ඒක. බලමු. මෙන්න මේකේ අපි බලමු අපිට මොකද්ද කරන්න පුළුවන් කියලා අවස්ථාවක් මම දැක්කා. ඒකේ අපි මෙතෙන්ට ගිහිල්ලා බලන්නේ. මම ඒ අවස්ථාව හොයාගන්නේ කොලම් වලින් යාළුවනේ. එතනින් තමයි මම හිතාගන්නේ මොන අංකේ එයිද කියලා. අවස්ථාවක් නම් පේනවා මෙතන. අද පොඩ්ඩක් සංකීර්ණයි වගේ. අපි උත්සාහ කරමු. අංක 2 ආයේ second column provozando zero section many compliments for the way that's what's Robin මම ෆෝන් එකකින් වෙන අවධානය කැඩුනා. බලමු 2 19 29 33 good luck 2 19 29 33 අනික ඔයගොල්ලන්ට කියනවනේ මම මේවට ගහද්දී දෙපැත්ත දෙකටත් වදින්න ගහන්නේ ඈ. මේ කියන අංකම නෙවෙයි ඈ. 19 හරියට හරි. සමහරවිට මෙයා 19 ගාවට නැතුව ඒක එයාගේ ළඟම තියෙන දෙපැත්තේ අංක දෙකට වදින්න පුළුවන්.